ඕවා මොකටද? හරිද? එක එක්කෙනා ප්ලීස් කරන්න, සතුටු කරන්න යන්න එපා. රයිට්? ඔයාට සම්බන්ධකම් තියාගන්න හරි රැඳව ගන්න හරි කන්ටිනියු කරන්න හරි හරිද? අලුත් සම්බන්ධකම් පටන් ගන්න හරි ඔයාගේ ස්වභාවික දේවල් වෙනස් කරන්න යන්න එපා. එක එකා වෙනුවෙන් ඒ කට්ටිය ඔයාට කැමති වෙයි මට මේ විදිහට හිතුවත් මෙහෙම ඒවා කවදාවත් එපා. නැචරල් ඔයා වෙන්න. be yourself. හරිද? එහෙම ඇරෙන්න එක එක්කෙනාව නම්ම ගන්න ආකර්ෂණය කරගන්න හිත දිනා ගන්න පොඩි පොඩි වාසි ලබා ගන්න ඔයාගේ පර්සනැලිටි එක කැරක්ටර් එක ඔයාගේ නැචරල් පර්සනැලිටි එක වෙනස් කරගන්න එපා. රයිට්? ඔයා ළඟ රැඳෙනවා නම් ඒ කෙනා අනිවාර්යෙන් රැඳෙනවා. රයිට්? රැඳිලා ඔයාගේ කල එක ට්‍රූ කල එක හොයාගෙන දැනගෙන බලාගෙන ඔයාට කැමති නම් ජෙනුයින් ඉන්නවා නැත්නම් යනවා. රයිට්? ඒ දෙක වෙනවා. එහෙම නැතුව ඔයා නිකන් රවට්ට බොරුවට රඟපාලා මිනිස්සු අල්ලගෙන හරි බොරුවට රඟපාලා මිනිස්සු අල්ලගෙන ෆියුචර් එකක් නැහැ. ඒක අනිවාර්යෙන් කට්ටිය කැඩිලා යනවා. ඒ කට්ටිය කැමති අය දැක්ක ගමන් හම්බෙච්ච ගමන් ඔයාවත් ඇරියා වගේ පුවට පයින් ගැව්වා ගියා. රයිට්? ඒ නිසා සමාජ ජීවත් වෙනකොට ඔයා රස්සාව කරන තැන එදිනෙදා බස් එකේ කෝච්චියේ වැඩ කරන තැන්වල එදිනෙදා වැඩ කරගන්න යන තැන්වල ෂොප්වල shopping කරන්න ගියාම හැම තැනම පොදු සමාජෙදී ඔයාට හම්බෙන මුණ ගැහෙන මිනිස්සු ප්ලීස් කරන්න යන්න එපා. සතුටු කරන්න යන්න එපා. කැමති අයවත් එක්ක කතා කරයි අකමැති අය අහක බලාගෙන යයි. ඉතින් අහක බලාගෙන යන අය තියා ඔයා බලන්න යන්න අවශ්‍යත් නැහැ. ඔයාත් අහක බලාගෙන යන්න. ඔයාගේ සල්ලි වලින් ජීවත් වෙන්නේ, ඔයාගේ ගෙදර ඉන්නේ, ඔයා කාටවත් ණය නැහැ. රයිට්? ඔයා කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ. ඒක සමාජයේ හැම තමයි ස්වභාවය තියෙන්නේ. රයිට්? ඔයා හිතනවා නම් මේ හැමෝම එක්ක කතා කරලා hina වෙලා ඉන්නකොට අනේ හැමෝම ලව් හැමෝම හරි කැමති නැහැ. පොඩ්ඩක් ඕක කරලා බලන්නකො. කරලා බලලා පොඩි දෙයකින් ඔයා ලෙවල් අප් වෙන්නකො. ඔයා වටේ හිටිය එකෙක්වත් නැහැ ඊට පස්සේ කියනවා ඕක මෙහෙමයි කියලා කියනවා. රයිට්? එක දවසක් උඹ මචං ප්ලේන් ටිකක් බිව්වොත් ඌ කියන්නේ පහුගිය කාලෙම ඌ උඹට කන්න දුන්නා වගේ කතා කරන. ඒ නිසා මිනිස්සු ආශ්‍රය කරනකොට එක එකා සතුටු කරන්න එක එකාගෙන් වාසි ගන්න අවශ්‍යම නැහැ. හිතේ හයියෙන් ඇඟේ හයියෙන් උඹේ ජර්නි එක උඹ ඵලයක්. රයිට්? එක එකා වෙනුවෙන් කැප වෙලා කාලේ නාස්ති කරගෙන සල්ලි නාස්ති කරගෙන රයිට් හැග්වීම් මනස විනාශ කරගෙන එක එක ඇබ්බැහි වලට ගිහිලා ඒවා නැතුව ඕකේ හරියට ට්‍රැක් එකේ යන්න. රයිට්? යාළුවෝ කියලා මේ කරේ අත දාගෙන පීන පෙරලි ඉන්න එහෙම යාළුවෝ අවශ්‍ය වෙන්නේ නැහැ. රයිට්? එහෙම යාළුවෝ ඇත්තෙත් නැහැ. ඉස්සර අපේ අම්මලාගේ තාත්තලාගේ කාලේ තමයි ඒ වගේ ජෙනුයින් යාළුවෝ හිටියේ. දැන් කොහමද? දැන් ඉන්න යාළුවෝ පරස් ගාලා උඹ විභාගයක් පාස් වුණ ගමන් උඹ අතෑරියා ගියා. රයිට්? එහෙම නැත්තම් උඹ වකරි ජොබ් එකක් ගත්ත ගමන් ඌ අතෑරියා ගියා. රයිට්? ඒ වගේ දේවල් විභාගයක් කරන්න එන්නේ නැහැ. එක්සෑම් එකක් කරන්න එන්නේ නැහැ. ඩිග්‍රී එකක් කරන්න කතා කරන්නේ ගංජා කෑල්ලක් ගහන්න, සුරුට්ටු කෑල්ලක් බොන්න. ඒවට උඹලට කතා කරනවා. ඒක තමයි ස්වභාවය. රයිට්? ඒකට මිනිස්සුන්ගේ හැටි දැනගන්න. ඕකේ? මිනිස්සු පොදු හොද වැඩකට කවදාවත් උඹට කතා කරන්නේ නැහැ මචං. කතා කරන්නේ අර වගේ කසුප්පු ටිකක් ගහන්න, ක්ලබ් එකට යන්න, බඩුවක් ගහන්න. ඕවට තමයි මිනිස්සු කතා කරන්නේ. ඕකේ? ඉතින් ඒ නිසා ඔයා අතේ තමයි තියෙන්නේ. කොයි පැත්තටද ඔයාව හරවන්නේ? හරිද? එහෙම නැතුව තනියම ගේමක් ගහපන්. එක එකාට නැමෙන්න යන්න, කොන්ද පාත් කරන්න, පස්සලෙව කන්න, බෑග් එක උස්සන් යන්න, පාපිසියලන්න, සාරිය අඳන්න ඕවට යන්න එපා. මොන පුණ්ඩෙටද? හරිද? තනියම කෙලින් කොන්ද තියාගෙන හිටපන්. කතා හදන එක උඹට අනිවාර්යෙන් කතා හදනවා. පද හදන එක උඹට අනිවාර්යෙන් පද හදනවා. පෙත්සම් ගහන එක උඹට අනිවාර්යෙන් පෙත්සම් ගහනවා. රයිට්? කරන්න තියෙන කුප්ප වැඩ කරන්න තියෙන එක උඹට ඒ කුප්ප වැඩ කරනවා. උඹ දැනගන්න ඕනේ. ඕකේ? මේ හැමදේම දැකලා බලලා අහලා කන්ට්‍රෝල් එකේ ජර්නි එක යන්න. සමහර තැන් තියෙනවා ඩිරෙක්ට් උත්තර දෙන්න ඕන තැන්. අපි හිතමු ඉන්සල්ට් කරනවා. රයිට්? ඕකේ. ඉන්සල්ට් කරගෙන ඵලයෙන් අනේ උඹ මට මොකද මට ඕවා වැඩක් නැහැ. කවදාවත් එහෙම වෙන්න එපා. ඉන්සල්ට් කරනවා නම් මොකද්ද වගේ ඉෂුව එක කියලා බය නැතුව කෙලින්ම අහන්න. ඉන්සල්ට් කරන්න ඔයා උගෙන් කාලා ඉන්නේ නැහැ. එයා කිගෙන් කාලා ඉන්නේ නැහැ. රයිට්? උගේ ගෙවල් වල ඒ කට්ටියගේ ගෙවල් වල ඉන්නේ. එයාලා රස්සා දීලා නැහැ. එයාලා පඩි ගෙවන්නේ නැහැ. ඕකේ? ඔයාගේ හයියෙන් ජීවත් වෙන්න. ඒ නිසා කිසිම කෙනෙකුට කිසිම රීසන් එකකට ඔළුවට අත හොදන්න ඉඩ තියන්නත් එපා. ඕකේ? ඔයා හොඳ හයියෙන් එක එකාට නැමෙන්නේ නැතුව බාල්දු පර්සනැලිටිස් ඕකේ? බාල්දු වෙලා නිකන් මූණිච්චාව දාගෙන වැඩේ කරගන්න යාප්පු වෙන ඔය 2.50 පර්සනැලිටිස් තියාගන්න එපා. ලංකාවේ වැඩියක් මින්න ඔය වගේ සෙට්. ඒ නිසා හොඳම දේ ශක්තිමත් වෙන්න ඕකේ? ගණන් ගන්න එපා. කහල ගොඩවල් දාගන්න එපා ඇඟේ. ඕකේ? හරියට ජර්නි කියන්න. උත්තර දෙන්න ඕන තැන් වලට කෙටි උත්තරේ දෙන්න. yes no මොකද්ද ඔයාලට තියෙන ඉෂුව එක? ඔයාගේ වැඩක් බලාගෙන ඔයා යන්න. ඔයා කවුද?
ඔයා මගේ කවුද? ඔයාගෙන්ද මං කාලා ඉන්නේ. That's it. Right? එක තැනින් කපලා අයින් කරන්න. ඊට ආයෙ පවුල් කණ්ඩ යන්න එපා. 2.50 ගොඩක් කියුන් අපේ රටේ සමාජේ ගොඩක් මිනිස්සු මම මේක එක්ස්පීරියන්ස් වෙලා තියෙනවා. ලස්සනට ඇඳලා ඉන්නවා, දකින්න උන් කැමති නැහැ. පිළිවෙලට ඉන්නවා කැමති, දකින්න කැමති නැහැ. ඉංග්‍රීසි පුළුවන් නම් තවත් ප්‍රශ්න. හොඳට නාලා කාලා ඇඳලා සැපට ඉන්නවා නම් තවත් උන්ට ප්‍රශ්න. එහෙම මිනිස්සු කොට්ටාසයක් ලංකාවේ ඉන්නවා. right? ඒ නිසා හොඳම දේ හොඳ good show එකක් උන්ට දෙන්න. එකක්, දෙක ඔයාවම ફોකස් කරන්න. right? ඔයාවම ફોකස්. කවුරු කොහොම කිව්වත් උඹ පට්ට selfish කියලා මචං උඹට ප්‍රශ්නයක් ආවොත් ඔය නෑයෝ යාළුවෝ උඹට වේලක් දෙකක් කන්න දෙයි. අපේ ගෙදර ඇවිල්ලා ඉන්න කියයි එක දවසක්. ඊට පස්සේ දැන් ඵලයක්. මට කරන්න බෑ මේක. ඔක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා පුළුවන් තරම් ශක්තිමත්ව තනියම ගේමක් ගහන්න. රස්සාව හොඳට කරගෙන ඵලයක්. right? වෙන part time job කරනවා නම් කරපන්. skills දියුණු කරගනින්. ඇඟ හදාගනින්. හරි? ඕවා කරගනින් මචං. කෝක කරත් මිනිස්සු හැබැයි පදේ ගහන එක ගහනවාමයි. හදන එකක් හදනවාමයි. මොකක් හරි කතාවක් කියනවාමයි. ඒ උනාට ඒවා පඩේකට ගණන් ගන්න එපා. right? ඔවා පඩේකට ගණන් ගන්න එපා. ඕකුන් ගැන හිත හිටියොත් උඹට කවදා ජර්නි ගන්න. ඒ නිසා ඕකේ අද හොඳට හිතට ගන්න පඩ ෂෝ ගණන් ගන්න එපා මිනිස්සුන්ගේ. නූගත් මිනිස්සු ඈත් කරන්න. නූගත් කියන්නේ සමාජමය හැසිරීම පැත්තෙනුත් නූගත් උන්. අධ්‍යාපනයේත් නෑ උන්ට සමාජමය හැසිරීමකුත් නෑ උන්ට. ඒ වගේම පළවෙනි දැක්මෙන් බැල්මෙන්ම කියන්න පුළුවන්. අයින් කරලා දාන්න. කිසි ප්‍රශ්නයක් නෑ. කිසිම ඔයාලට හානියක් පාඩුවක් වෙන්නේ නෑ. අයින් කරලා දාන්න. ඒ නිසා හොඳට ෆිල්ටර් කරලා මිනිස්සු තෝරා ගන්න. ෆිල්ටර් කරලා ඔයා සමාජයේ ජීවත් වෙන්න. ඒ වගේම ඔයාවම ફોකස් කරන්න. ඔයාවම ફોකස් කරගෙන ඔයාගේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න. කරගෙන තැනකට ගියාම ඔබට පයින් ගහපු නොසලකා හරපු right පද හදපු පෙත්සන් ගහපු ලියුම් ගහපු තව මොනවද කරන්න තියෙන කුප්පඩ ඔක්කොම කරපු එවුන් උඹේ පස්සෙන්ම එනවා මචං මට මේ උදව්ව කරලා දියා මචං මේ ගාන දීපා ඔය වගේ තත්ත්වයක් එනවා. ඉතින් එතකල් නෙවෙයි ඒක වුණා හෝ නැතා ඔයා ફોකස් කරගෙන ඉස්සරහට යන්න ඔයාට ජය වේවා.